ඔබ ඉපදෙන්නේ කටක ලග්නයෙන් ගුරු උච්ච වෙලා ඔබේ කේන්දරේ ලග්නේ තැන්පත් වෙලා ඉන්නවා. ඊටාම උසස් ගුණගරුක පුද්ගලයෙක් වශයෙන් ඔබට සමාජයේ කැපී පෙනෙන්න හැකියාව ලැබෙනවා. බොහෝ අයගේ හිත දිනාගෙන කටයුතු කරන්නත් ඔබට සමාජයේ ගරු නම්බුනාම ලබා ගන්නත් හැකියාව ලැබෙනවා. යහපත් ගතිගුණ නිසා ඔබේ ජීවිතය සාර්ථක වෙනවා. ඒත් මේ කියන උසස් දියුණුව කරා යන්න ඔබට ලැබෙන්නේ වයස අවුරුදු 30න් පස්සේ. ඒ නිසා මේ 30 වෙනකන් කාලය උත්සාහය උනන්දුව කැපකිරීම මත ජීවිතය ගොඩනගාගත යුතු වෙනවා. ඒ නිසා වරින් වර ඇති කරන බාධා කරදර ඔබට මේ ග්‍රහ පිහිටීම තුලින් පෙන්වුම් කරලා තියෙනවා. ඔබගේ නිවසේ, ඒ කියන්නේ ඔබ පදිංචි වෙලා ඉන්න නිවස ඉඩමට යාබදව පූජා භූමියක් තියෙනවා. ඒ වගේම ජලයේ පිරුණු ජලාශයක් හෝ ජලය ගලාගෙන යන වතුර ගලාගෙන යන ඇල මාර්ගයක් තියෙනවා. මෙන්න මේ කියන පූජා භූමියේ ආශිර්වාදය ඔබේ දියුණුවට ලැබෙන බව මේ හඳහනින් පෙන්වුම් කරලා තියෙනවා. අධ්‍යාපනය බලාපොරොත්තු වූ තරමට සාර්ථක වෙන්නේ නැහැ. ඒ ඔබේ විනෝදකාමී ගතිගුණ සැහැල්ලුභාවය නිසායි. එහෙම වුණත් ජීවිතයේ සාර්ථක කරගැනීමේ හැකියාව ඔබට උදා වෙලා තියෙනවා. වයස අවුරුදු 17ත් අතර කාලේ අධ්‍යාපනය දුර්වල වෙන්න පුළුවන්කම තියෙනවා. වයස 21දී ඔබ රැකියාව කරා යොමු වෙනවා. වයස 21කට යොමු වෙනවා. පළමු රැකියාවට වඩා ඔබේ දෙවෙනි රැකියාව සාර්ථක වෙනවා. වයස 30දී ජීවිතය වඩාත් හොඳ තත්වයට පත් වෙනවා. වයස 30දී විවාහයක් සිද්ධ වෙනවා. යහපත් ගතිගුණ තියෙන උසස් පවුලක අයෙකු සමග ඔබේ විවාහය සිද්ධ වෙනවා. විදේශ ගමනක් ඉන් පස්සේ සිදු වෙනවා කියලා මේ ග්‍රහ පීඨීමේ පෙන්නනවා. වයස 35න් පසු 48 අතර ගෙයක් හදාගන්න හැකියාව ලැබෙනවා. ඒ වෙනුවෙන් වැඩ කටයුතු සිද්ධ වෙනවා. යම් මුදලක් ඉතිරි කරගන්නත් ඔබට හැකියාව ලැබෙනවා. මේ කාලය තුල ඔබ සමාජයේ හිටපු තැනට වඩා ජීවිතයේ උසස් තත්ත්වයට උසස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. වයස අවුරුදු 49ත් 55ත් අතර කාලේ ඔබේ තනතුරු උසස් වීම, රැකියාවේ ස්ථාන මාරු වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්කමකුත් පෙන්නලා තියෙනවා. ආවිෂ තත්ත්වයේ සුබ තත්ත්වයට පෙන්නනකොට දියවැඩියාව අර්සස් වැනි රෝගවලින් වයස යෑමත් සමග ඔබට ඇතිවෙන බව මේ ග්‍රහ පීඨීමේ පෙන්වුම් කරලා තියෙනවා.